හරිනි අමරසූරියට වෙනම ඉස්කෝලයක් මාලිමාවෙන් ඉස්කෝලේ යවන්න මාලිමාවේ ළමයින්ට ඉස්කෝලේ යන්න වෙනම ඉස්කෝලයක් රනිල් වික්‍රමසිංහගේ පක්ෂේ මිනිසුන්ගේ ළමයි යවන්න වෙනම ඉස්කෝලයක් මහින්ද රාජපක්ෂගේ ළමයි යවන්න වෙනම ඉස්කෝලයක් සජිත් ප්‍රේමදාසට ඉස්කෝලේ යවන එයාගේ චන්දිද නායකගේ ළමයින්ට යන්න වෙනම ඉස්කෝලයක් තියෙනවා නම් එක එක ආණ්ඩු වලින් කියන එක එක ප්‍රතිපත්ති තීන්දුව తీරන වලට රටවැසියෝ එකතු වෙලා උද්ඝෝෂණ කරන්න ඕනේ නැහැ මොකද ඒ පක්ෂයයිනේ ඒ ඉස්කෝලේට යන්නේ කියලා. දැන් මෙතන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ටිකක් ගෙනහලා බොහොම අත්හැරදීමකින් ඒක රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයකින් කාගේ හරි අතපෙවීමක් කුමන්ත්‍රණයක් නිසා ඉබේම 6 පන්තියේ පොතට සමලිංගික වෙබ් අඩවියක් ඇතුළත් වෙනවා. එතකොට අපේ රාජ්‍ය ලාංඡනයේ තියෙන ධර්මචක්‍රය අයින් වෙලා ඒ වෙනුවට කරත්තරෝදයක් හරි එහෙම නැත්නම් ඇලොයි වීල් එකක් වාහනයක එහෙම ඇඩ් වෙනවා නම් එතකොට තව පැත්තකින් වී කරල් වෙනකොට වෙන මොන හරි වැල් ටිකක් ඔය විදිහට එක්ක පොත්වල පිට කවරේ දේ දුන්නේ පාට ඔය වගේ දේවල් වැටලා තියෙනකොට සාමාන්‍යයෙන් අර දරුමල්ව හදන්න නැතුව එකේ Tamanට සමාන ලිංගිකත්වයේ තියෙන මිනිසුත් එක්ක ආතල් අරගෙන ජීවත් වෙලා මැරලා යන මිනිස්සුන්ට ඒක ගාණක් නැතුණාට ප්‍රශ්නයක් නොවුණාට දරුවෙක් හදාලා ඒ දරුවට යහපත් සමාජ ගුණ ධර්ම ටික උගන්වලා ඒ ළමයා දවසක ඒ પરම්පරාවක් ඉස්සරහට ගෙනියනවා ඒ ළමයින්ගේ යහපත් පැවැත්මක් බලාපොරොත්තු වෙන දෙමව්පියන්ට ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ඔය ගෙනල්ලා තියෙනවා ඇතුලේ තියෙන මොනවා හරි කාගේ හරි උමනාවකට එක්ක Tamanට ලැබෙන අප්‍රමාණ මුදලකට එක්ක ක්‍රමානුකූලව කරන සමාජ පරිවර්තනයකට සමාජ අනාගත පරම්පරාව විනාශ කිරීමකට මුල පුරන දෙයකට මේ කරගෙන යන වැඩපිළිවෙල ගැන කවුරු හරි විවේචනය කරාම මේ ආණ්ඩුවේ බොහෝ අය කියන එක තමයි මේ කාන්තා හිංසනය හරිනිට අපහාස කරනවා එහෙම කියලා. එතකොට මං නිකන් කාන්තා හිංසනයේ සමාන දේවල් ටිකක් කියන්නම්. එතකොට ඔය උදේ ඉඳලා රෑ වෙනකම් Facebook එකේ YouTube එකේ තප්පුලන ඩෝබි අප්පුවාම එලට තේරුම් යනවා නම් තේරුම් යයි. මතක් කරගන්න මැයි 9 අරගලේදී වසන්තා හඳපාන්ගොඩ කියන වෘත්තීය සමිති සමාජිකාව හෝ නායිකාව මම දන්නේ හරියට කවුද කියලා. එයාගේ සාරිය ගලවලා පාර දිගේ බැල්ලියෙක් වගේ ඇදගෙන ආවා. ඒවල් ආයු දුන්නා Facebook වල ගියා Google වල news වල පවා භාගිට භාගි පෙන්නවා. එතකොට රනිල් වික්‍රමසිංහගේ නෝනා මෛත්‍රී වික්‍රමසිංහ කියන්නේ මේ ලංකාවේ කාටවත් කරදරයක් හිරිහැරයක් තියෙන live ඇවිල්ලා වේදිකාවකට නැගලා තව කෙනෙකුට අපහාස කරන චරිතයක් නෙමෙයි. ඒ චරිතයට මේ මාලිමාවේ ජනතා විමුක්ති පෙරමුණේ මිනිස්සු මොනතරම් මඩ ගහලා විවේචන කරලා හිනහ වෙලා ඇතිද? ඒතුමියගේ ඇත්ත තත්ත්වය ගත්තාම පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවක් කියලා කියනවා. එතකොට ඒගොල්ලොන්ට දරුවෝ නැති නිසා ඒගොල්ලන්ගේ සියලු දේපල ඒගොල්ලෝ නැති වුණාම රටේ ප්‍රසිද්ධ පාසලකට ලියලා තියෙනවා කියලා කියනවා. එහෙම තියෙනවා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නෝනට මොනතරම් මිනිස්සු නිකන් නිකරුණේ අර මනුස්සයාගේ දේශපාලන මතයට විරුද්ධ නිසා ඒ අහිංසක කාන්තාවට මොනතරම් විරුද්ධව මොනතරම් විහිළු සහගත දේවල් මොනතරම් අවඥා සහගත දේවල් කියන්නේ නැතිද? එතකොට දැන් Facebook එකේ මූණු පොතේ රාජපක්ෂ හිතවාදී හෝ රනිල් හිතවාදී කාන්තාවක් පෝස්ට් එකක් දැම්මහම මාලිමාවට තප්පුලන ඩෝබිලා මොනතරම් කුණුහරුප මේ පෝස්ට් එක ඇතුළට රිංගලා කියනවාද? එහෙම තියෙද්දි ඇත්තටම කසාද බැඳලා නැති ඇත්තටම පිරිමියෙක් එක්ක ආශ්‍රයක් නැති ඇත්තටම කාන්තාවක් එක්ක තනින් තන යන කාන්තාව ආශ්‍රය කරන එයාගේ පුද්ගලික ජීවිතේ අපිට වැඩක් නැහැ. නමුත් ඒ විදිහට හැසිරෙන කෙනෙක්. එතකොට එයා සහභාගී වෙච්ච සම්මුඛ සාකච්ඡාවල YouTube වැඩසටහන් වල අගමැතිවර විදිහට නෙමෙයි ඊට කලින් මාලිමාවේ ඉන්න කාලේ එහෙම නැත්නම් ඊට කලින් දේශපාලනට එන්න මෙන්න ඕන කියලා ඉන්නකොට ඒගොල්ලෝ කරපු ප්‍රකාශات එක්ක ඒගොල්ලෝ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරනවා. ඒගොල්ලොන්ගේ එක අයිතියක් ඒගොල්ලන්ට මේ රටේ සමායිතියක් තියෙන්න ඕනි කියන දේ ඒගොල්ලෝ දිගින් දිගටම කිව්වා. ඒක ගැන තර්කයක් නැහැ විවාදයක් නැහැ. හැබැයි 6 පන්ති ළමයාගේ පොතට ගල් කපන්න ලින්ක් එකක් ඇතුළත් කරපු එක විවේචනය කරනකොට ඒක හරිනිට ගහනවා කියලා කවුරු හරි හිතනවා නම් ඒ තරම් මන්ද බුද්ධිකේ තවත් නැහැ මේ ලෝකේ.
මොකද තමන්ගේ අතින් වැරද්දක් වෙලා කියලා පිළි අරගෙන මෙන්න ඉල්ලාසුනා එහෙමයි පිටරටවල් වල මෙහෙම ලංකාවේ නෑ කියලා ඒ කාලේ ඔය නෙදර්ලන්තයේ අගමැති බයිසිකලෙන් එන විදිහ තව රටවල් වල මිනිස්සු මොන හරි සුළු වැරද්දක් වුණාම තමන්ගෙන් අඩුපාඩුවක් වුණාම ඒ තනතුරෙන් ඉල්ලා අස්වෙන විදිය ගැන ලස්සනට Facebook එකේ පෝස්ට් දාපු මිනිස්සු S2 ලොකු කරගෙන කට උල් කරගෙන අත උන්ඩි කරගෙන ඒවා වේදිකාවල කියපු මිනිස්සු තමන් අතින් වැරද්දක් වුණාම ඒක සාධාරණීකරණය කරගෙන ඒක විවේචනය කරන කාට හිනහ වෙනවා නම් එතකොට ඔය අර අපරාධයට ඡන්දෙ දීලා ප්‍රතිඵල එනකොට 159 දෙනාම ජපුරේ කොළඹයි කැලණියේ අරකේ මේකේ කියලා උඩ පැලපු මිනිස්සුන්ට මොනතරම් ලැජ්ජාවක් හිත නැද්ද? එහෙමුණාම ඉතින් කරන්න තියෙන එකම දේ පුක හපාගෙන ලැජ්ජාව වහගෙන ඉන්න ගමන් තවමත් Facebook එකට ඇවිල්ලා තවමත් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා දැන් ලංකාවේ දැන් 75%කට වැඩි පිරිසක් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඇවිල්ලා තියෙන මේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන වැඩසටහනට එරෙහිව කතා කරද්දී අර උන්ගෙන් කීයක් හරි අතමිට මොලෝ ගත්තේ උන් ටිකක් ඒකට පක්ෂවත් කතා කරනවා. උන් කියන මේ දරුවන්ගේ අනාගතය හදනවට විරුද්ධවලු මේ රාජපක්ෂලාගේ වහල්ලු, රනිල්ලගේ වහල්ලු, පෙරටුගාමින්ගේ වහල්ලු, සජිත්ගේ වහල්ලු මේ මෙහෙම කරන්නේ. එහෙම කඩාවැප්පල්කාරයෝ මීට කලින් හිටියා. උමාවය හදනකොට ඒකේ හිලක් දැකපු යවෝ, හම්බන්තොට වරාය හදනකොට ඒකේ ගලක් කකුල හැපුණා වගේ ඒක සපත කරලා කියපු යවෝ. නාම රාජපක්ෂ ලැම්බෝගිනි 19 ලංකාවට ගේනවා දැකපු යවෝ. එතකොට මත්තල ගුවන්තොට වලට ප්ලේන් එකක්වත් එන්නේ නැහැ. ඒ කියන්නේ මේ තනිකරම මොනවද මේ පාරවිය විතරයි ඉන්නේ කියලා කියපු මිනිස්සු. එහෙම මිනිස්සු කොහොමද අර කටක් කරලා අද කියන්නේ ඔක්කොම කඩාකප්පල්කාරයෝ අපි කරන වැඩපිළිවෙලට එරෙහි වෙනවා කියලා. ඒ කාලේ මහින්ද රාජපක්ෂ පෝට් සිටිය හදනකොට සීගිරිය කඩලා ගෙනලා තමයි ඔක හදන්න වෙන්නේ කියලා hina වෙච්ච මිනිස්සු. පස්කොට්ට 5000 ගාණක් ගහලා මෙන්න අපි මෙන්න මෙහෙම කරා කියලා පස්කොට්ට වලින් පාලම් බෝක්කු වැව්වමුණු වැව් බැමි හදලා hinaහලා සතුරු වෙලා අප්පුඩි ගහලා ඒව උඩින් වාහන ධාවනය කරලා hina මේ අර විවෘත කිරීම කරනකොට එතකොට ලැජ්ජා හිතෙන්නේ නැද්ද කාටවත්? ඒ නිසා මොනවා හරි දෙයක් කරනකොට ඒකේ වැරද්දක් කවුරු හරි පෙන්නුවාම ඌට ඇඟිලි දික් කරනවට වැඩිය තමන් අතින් වැරද්දක් වෙලා තියෙනවනම් මම දැන් මෙහෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහි වුණා කියලා ආණ්ඩුව හෙට ගෙදර යවන්න බෑ. හින්දා කවුරුත් මේ කරන්නේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් හෝ විරුද්ධ වීමක් නෙමෙයිනේ. මිනිස්සු කියන්නේ දැන් ළමයින්ගේ පොතට සමලිංගික අඩවියක් ඇඩ් වෙච්ච එක එහෙන සාමාන්‍ය දෙයක් කියලා හර්නියමනු සූරිය ගිහිල්ලා හාමුදුරුවෝ ඉස්සරහා කියනවා. එතන ගැටලුව තියෙන්නේ හරිනේ අද යන්න කලින් ඊයේ අනිත් පැත්තේ මිනිස්සු ගියාම මේ අක්කු මේ රට කනවා කියලා කියපු මහානායක හාමුදුරුවෝ පහවදා හරිනේ ගියාම බොහොම සාවධානව බොහොම කීකරු ඒ ටික අහන් ඉනකොට හරිනේ තැඟිල්ල තියලා පෙන්නලා කියනවා මේකේ ආන්දරනේ ලින්ක් එකක් ඇඩ් වෙලා තියෙනවා තමයි. හැබැයි මේකට යන්න කියලා අපි කියලා නෑනේ කියලා. එතකොට තව කාලයක් යනකොට ඉස්කෝලේ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා පීරියඩ් එකට හරි එක්කෝ සෞඛ්‍ය හා ශාරීරික ඔය කියන ඔය සම්බන්ධ මොන හරි දෙයකදී හරි සමාජ විද්‍යාව හරි කියලා කලුතෙන් ගෙනල්ලා හරි CD තටි ටිකක් ඒක නැත්නම් පොඩි කම්පියුටර් රූම් එකේ විනාඩි ගානක පොඩි වීඩියෝ කෑල්ලක් පෙන්නලා කියයි අපි වීඩියෝ එක ප්ලේ කරා විතරයි. ඉතින් අපි ළමයින්ට බලන්න කියලා කිව්වේ නෑ. කැමති ළමයි බැලුවා, අකමැති ළමයි නිකා හිටියා කියලා කියයි. එතකොට ඔහොම ගිහිල්ලා 11 පන්ති 12 පන්තියට යනකොට ඕක පැට්‍රිකල් උගන්නන්න මේක කරලා පෙන්නන්නත් කවුරු හරි එයි ආණ්ඩුවෙන් හරි කොහෙන් හරි. ඒකවල ළමයින්ට කැමති නම් බලාගෙන කරන්න පුළුවන් වෙයි. එදාටත් කියයි අපි මේක කරලා පෙන්නුවා විතරයි ළමයින්ට අපි කරන්න කිව්වේ නෑනේ. එහෙම කියලා. ඒ හින්දා ඔය හැම දෙයකම අප්පුඩි ගහන්න කලින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ආම් මේක හොඳ නෑ කියන එක පිළිගන්න වෙනවා. එහෙම නැති වුණොත් ඉතින් හැම දෙයකදීම උඹලට දැන් තමයි වැරදි පෙන්නේ. උඹලා නායකයෝ කරද්දි හොඳයි නේද අහන්න එපා. අපේ නායකයෝ කරපු ඒවා හොඳ නැති හින්දානේ අපි ගාව හිටපු ඒවා මහාන මැෂිමයි පාපිස්සයි ගෙදර තහඩු ටිකයි බ්ලොග් ගල් ටිකයි සොයන් රැකියාවයි රජයේ රැකියාවයි මොක්කොටම අපේ ආණ්ඩුව වලින් රිංගගෙන ඒ ආණ්ඩුව වලින් ගත්තු දේවල් කකා භුක්ති විඳින ගමන් උඹලාගේ උන්ට ඡන්දෙ දුන්නේ උඹලා වෙනසක් කරයි කියලානේ. එතකොට ওই ඡන්දේ දීප මිනිස්සු අතර සිරිපාදි ගාන්ටාරේ හොරකම් කරපු එක අල්ලයි කියලා බලාපොරොත්තු වෙන ඡන්දේ දීප මිනිස්සු ඉන්නවා. එතකොට මහින්ද රාජපක්ෂගේ ඩුබායි වල තියෙන මැරියට් හෝටලේ ඩුබායි ආසියාවේ ලොකුම කෝටිපතියා කියලා කිව්වනේ මහින්ද රාජපක්ෂ. ඒ සල්ලි රාජසන්තක කරලා ඒවැන් ණය ගෙවනවා කියලා කිව්වනේ. එන්නේ ඒවා බලාපොරොත්තු වෙන ඡන්දේ දීපු මිනිස්සු බොහෝමයක් ওই ඡන්දේ දීපු ගොඩේ ඉන්නවා.
ඉතින් මම හිතනවා දැන් මේගොල්ලෝ කිව්වනේ මේ පරණ ආණ්ඩුව වලින් අවුරුදු 75ක් තිස්සේ රටම ණය කරලා උපනූපන් දරුවොත් රටේ ලක්ෂ මෙන්න මෙච්චරයි ගාණක් ණයයි කියලා ඒ කාලේ ගණන් හදපු ඉගෙනකාධිපතිලා හිටියනේ. ඒගොල්ලොන්ගේ බලාපොරොත්තුව ඉටු කිරීමක් වශයෙන් වෙන්න ඇති දැන් මේ ගල් කැපීම ඉස්සරහට දාලා පවුල් වෙලා දරුවෝ හදලා දරුවෝ මේ ජාතිය ගොඩනංවලා මේක සිංහලයට තියෙන එකම රට සිංහලයට තියෙන මේක එකම දේශය සිංහල කතා කරන එකම භූමිය මේක නිසා මේකේ සිංහලේ වූ තව දරුවෝ හැදුවොත් එහෙම ඒ දරුවෝ තා රාජපක්ෂලා ගත්ත ණය වලට වග කියන්න ඒ ණය ගෙවන්න වෙන හින්දාත් දන්නේ නැහැ මේ සමාන මිනිස්සු අතරේ ලිංගිකත්වය ප්‍රවර්ධනය කරලා ඒ මිනිස්සු ආප්පහදලා හරි මොනවා හරි කරලා ජීවත් වෙනකොට එතනින් එහාට උපදින ළමයි ණය ගෙවන්න ඕනේ නැහැ නේ. ඒ හින්දා මම හිතන විදිහට දැන් මේ මිනිස්සු මේක තාම තේරුම් අරගෙන මේකට විරුද්ධ නොවෙන්නේ. මිනිස්සු හිතනවත් දන්නේ නැහනේ ඔය මාලිමාවට ඡන්දේ දීපු මිනිස්සු හිතනවත් දන්නේ නැහනේ. එක්කෝ හිතන ඇති දැන් අපේ ළමයි නම් ලොකුයිනේ කියලා හිතන පිරිසකුත් ඇති. අනිත් උන් හිතනවා ඇති අපේ ළමයි මේ ඔය මොන හරි ගල් වැඩපළක් දාලා එක්කෝ ආප්ප කඩයක් දාලා හැම ජීවත් වුණාම උන් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැහනේ. උන් එතකොට ණය ගෙවන්න ඕනේ නැහැ. එහෙම කියලා හිතලත් දන්නේ මේකට අප්පුඩි ගහන්නේ නැත්තම් මොලේ චූටි කොටසක් හරි පිහිටලා තියෙන එක්කෝ මොලේ දිය වෙලා ගියපු නැති මේ ජාතිකත්වයේ කියන දේ අගය කරන මිනිස්සුන්ට නම් මේක හරියි මේක නිවැරදි කියලා මේකට අප්පුඩි ගහන්න හිතෙන්නේ නැහැ. එතකොට අර උගන්ඩාවේ තියෙන සල්ලි ගෙන්න කරලා දෙනවයි කියපු කොට්ටාච්චි එහෙම ඊයේ ගිහිල්ලා අර මතුගම උද්ඝෝෂණයක් කරනවා. එතන ඉන්න ගෑනුන්ට බෝට් කෑලි දීලා තියෙනවා. ඒ ගෑනුගෙන් ඇහුවා මොකද්ද මේක ලියලා තියෙන්නේ කියලා. උන් කියනවා දන්නේ අපිට මේ දීප එක තමයි අපි එල්ලන් ඉන්නේ කියලා. එතන ඉන්න ගෑනුන්ට කාන්තා හිංසනේ හරි අසාධාරණයි කියලා පේන්නත් මැයි 9 කොළඹ උද්ඝෝෂණය කරපු මිනිස්සු අතර හිටපු වසන්තා හඳමාංකොඩගේ සාරිය ගලවලා බෙල්ලේ උතලා පාර දිගේ අප්පුඩි ගහ ඇදගෙන එනකොට බේරවැවට ගෑනුන්ව තල්ලු කරනකොට අන්න නියමයි ෂෝක් කියලා කෑ ගහනකොට එතන කාන්තා හිංසනයක් නෙමෙයි කියලා හිතෙන්නත් ඕගොල්ලෝ ගහන මේ බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලාත් ওই දාන පෝස්ට් වලට යටින් ලිව්වනම් හරි මොකද කාන්තා හිංසනය නම් කාන්තා හිංසනය වෙන්න එපා. මාලිමාවේ ගෑනුන්ට රිදෙනකොට ඒක කාන්තා හිංසනය වෙන්නත් පොහට්ටුවේ හරි අලියාගේ හරි ටෙලිෆෝන් එකේ හරි පෙරටු ගාමින්ගේ හරි ගෑනුන්ට දැන් ඔය දිලිජ්ගේ පක්ෂේ ගෑනුන්ට ගහනකොට නෑ ඒක හොඳයි ඒක හරි ඒක සාධාරණයි වෙන්නත් කාන්තාව වර්ග කීපයක් ලංකාවේ ඉන්නවාද කියලාත් ওই පෝස්ට් එකක් දානකොට දාන්න ඕනේ. එහෙම නැත්නම් මාලිමාවෙන් වෙනම ඉස්කෝලයක් හදලා සමලිංගිකත්වයේ ප්‍රවර්ධනය කරන ළමයින්ට ඒ ඉස්කෝලේ ඉගෙනුවා නම් මේක ගැටලුවක් එන්නේ නැහැ. මේක මිශ්‍ර පාසල්නේ මේ වේ පක්ෂ ભેදයක් නැතුව හැම ළමයාම ඉන්නවා. මේ ඉස්කෝලේ ඇතුලේ හැම ළමයාම ඉගෙන ගන්නවා. ළමයින්ට මම පිළිගන්නවා දැන් ඉන්න ළමයින්ට ලින්ක් එකක් හොයාගෙන වීඩියෝ එකක් බලන එක දැන් ළමයි දන්නවා. ඒකට වගේ කියන්න ඕනි මාලිමාවට කලින් දැන් ඔය මේකට විරුද්ධව කතා කරන හෝ නොකරන ගුරු වෘත්තීය සමිති තමයි කොරෝනා කාලේ කිව්වේ ළමයින්ට ෆෝන් අරන් දෙන්න. ඒ ෆෝන් වලින් අපි ලයිව් ඇවිල්ලා ඇප් එකක් කරලා ළමයින්ට උගන්වන්නම් කියලා. අන්තිමට මොකද උනේ රටේම මිනිස්සු ෆෝන් එකක් ජීවිතේට අල්ලපො නැති ස්මාර්ට් ෆෝන් එකක් දැකලත් නැති දුප්පත් මිනිස්සු කරමාල්ලේ හරි උගස් තියලා ෆෝන් එකක් අරගෙන ළමයාට දුන්නා. ළමයා කියනවා මේකට 2000කට ඊට දාන්න ඕනි කිව්වොත් ඒත් දාලා දෙනවා. ඒකේ නියාමනයක් ඒ ෆෝන් එක හසුරවන්න ඒකේ අනවශ්‍ය වෙබ් ලින්ක් වලට යන දේවල් ලොක් කරන්න බ්ලොක් කරන්න ඒ දෙමව්පියෝ දන්නේ නැහැ. අදටත් එහෙම ෆෝන් එකක් අල්ලලා නැති මිනිස්සු වොන් තරම් ඉන්න රටක ළමයින්ට ෆෝන් අරන් දෙන්න කියලා ඒ අරගත්තු ෆෝන් වලින් ළමයි විනාශ වෙලා ඉද්දි ඒකට කොරේ පිටට මරේ කියලා පොත ඇතුළෙම ලින්ක් එකක් දාලා එව්වහම ඒක සර්ච් කරලා බලන්න නෙමෙයි දැම්මේ. ඇයි ළමයින්ට අපි එහෙම කිව්වේ නැහැ කියලා කියන මාරි මෝඩ අගමැති කෙනෙක් ඒ වගේ අර මහ තුච්ච පෙරේත මහ ජරා අදහස් තියෙන කෙනෙක් අපේ රටේ දෙවෙනි පුටුවටපත් වුණාම පළවෙනි පුටුවේ ඉන්න කෙනත් මොකා කොහොම කෑ ගැහුවත් අපි මේ ප්‍රතිසංස්කරණ කරනවායි කියලා කෑ ගහලා සපත කරනකොට රටේ ජීවරේ දරාගත්තු සාමාන්‍ය තැනක මිනිසෙක් ඒකට විරුද්ධ වෙනකොට අරුතක් කඩිය හොරා කියලා කියන තරම් කසිප්පුකාරයෝ අටපාස් බේබද්ද ඇමතිකම් අරගෙන ඉහළ පුටුවල වැඳ වෙනකොට උන්ගේ වාහනවල ගිහිල්ලා මිනිස්සු හැප්පුණාම මිනිස්සු ඇවිල්ලා හැපිච්ච මිනිහා වැරදි වෙලා හප්පපු එකාට මල් මාල දාලා පිළිගන්න මිනිස්සු රටේ ටිකෙන් ටික බිහි වෙමින් පවතිනකොට මොකද ඉස්සරහට කරන්න කියලා හිතා ගන්න බැරි වෙනවා. ඉතින් එහෙම වුණාම කවදා හරි මිනිස්සු අහයි නිකන් මිනිස්සු කියයි හොරු පන්නන්න
සමලිංගිකයෝ ගෙනාවා වගේ කියලා මොන හරි කතාවක් එහෙම කියයි. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයකදී මම හිතනවා ඉතින් වැරද්ද විදිහට දකින්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මෙච්චර කල් මේ මාලිමාව කියන ඔය කණ්ඩායම ඇතුලේ ඉන්න මිනිස්සු කියපු දේවල් අදටත් ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවානේ. දැන් උමාවේ හිලක් තිබිලා හිල ගලවගෙන වතුර ආවනම් අන්න ඒ කාලේ ඉඳලා මේගොල්ලෝ මේක කිව්වනේ කියලා විශ්වාස කරන්න. දැන් හිල නැහැ. ඒකට හම්බන්තොට වරායට තමයි දැන් ලක්ෂ ගාණක් වාහන ගෙනහලා ගොඩ බාන්නේ. එතකොට හම්බන්තොට ගලත් නැහැ. එතකොට පෝට් සිටිය හදන්න සීගිරිය කඩනවා කියලා කිව්වා. දැන් පෝට් සිටිය හදලා දැන් ඒකට ආයෝජකයෝ ගේනවා මේ ආණ්ඩුවෙන්. තාම සීගිරියත් ඒ විදිහටම තියෙනවා. එතකොට මත්තල ගුවන්තොටුපළට පරවිය විතරක් එනවා කියලා ඒ කාලේ දැක්කට දැන් කට්නායක ගුවන්තොටුපළට මීදුම බහුල වෙච්ච වෙලාවට ප්ලේන් ටික හරවලා මත්තලට යවනවා. ඒ වෙලාවට ඒ අර JP එකෙන් දාලා හිටපු පරවිය වෙන්න ඇති අයින් වෙනවා. ඒ නිසා හැමදේම විවේචනය කරපු මිනිස්සු බලයටපත් වුණාම උන්ට එතකොට තමයි රිදෙන්නේ අනිත් මිනිහා විවේචනය කරනකොට. ඒ කාලේ හොඳම උදාහරණ විදිහට කිව්වොත් කොරෝනා ලංකාවට ඇවිල්ලා ලෙඩ්ඩු 14 දෙනෙක් පළවෙනි කොරෝනා 14 දෙනෙක් අරගෙන ගිහිල්ලා කොළඹ බෝවන රෝග විද්‍යායතනයට දැම්මහම ওই ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ගිහිල්ලා එතන ගමේ මිනිස්සු උසි ගන්නනවා මෙන්න මෙතෙන්ට වසංගත රෝගියෝ ගේනවා උඹලාට බෝ වෙයි උඹලගේ වතුරට කලවම් වෙයි මල පහ වලින් ඇවිල්ලා එයි කියලා ඒ ගමේ මිනිස්සු කුලප්පු කරලා අංගොඩ බෝවන රෝග විද්‍යායතන ඉස්සරහා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිකාරයෝ ටිකක් එකතු වෙලා උද්ඝෝෂණයක් කරනවා. අන්තිමට බෝවන රෝග විද්‍යායතනෙ නෙමෙයි ලංකාවේ අස්සම් මුල්ලන්න ඇර හැම ගෙදරකම රෝහල් ටිකක් පිරීලා හැම ගෙදරකම කොරෝනා රෝගියෝ මේ වුණාට පස්සේ තමයි මේ උද්ඝෝෂණ කියන එක ඒගොල්ලෝ නැවැත්තුවේ. ඉතින් ඒ කාලේ මට මතකයි පවිත්‍රාවන්‍ය ආරච්චි චීනෙන් ආපු සංචාරක කාන්තාවකට කොරෝනා හැදිලා ඒ කාන්තාවට රජයේ මැදිහත් වෙලා රෝහල් වලින් වෛද්‍යවරු සනීප කරලා ඇය යන දවසේ ඇයව සිප වැළඳ ගත්තාය කියලා උම්මා දේවි කියලා පවිත්‍රාවන්‍ය ආරච්චිට මිනිස්සු ගොඩක් hina වුණා. එතකොට පවිත්‍රා ගෑණියෙක් නෙමෙයිද දන්නේ මම දන්න තරමින් පවිත්‍රා නම් බැඳලා ළමයි එහෙම ඉන්නවා. කසාද ප්‍රශ්න ඇති දෙවෙනි තුන්වෙනි මිනිස්සු ගන්න ඇති ඒක එහෙම වෙන්න ඇති. කොහොම වුණත් ඉතින් දෙවෙනි තුන්වෙනි මිනිස්සුත් එක්ක යන්නේ හොඳම කෙනෙක් වෙන්න එපා. කියන්නේ කාන්තාවක් එක්ක නෙමෙයිනේ දෙවෙනියට ගිහින් තියෙන්නේ. පිරිමියෙක් එක්ක එහෙම බලපුවාම ඉතින් එතකොට පවිත්‍රාට හේමා ප්‍රේමදාසට ආයම් ගෝඨාභය රාජපක්ෂ කියන ඕනට මහින්ද රාජපක්ෂ කියන ඕනට සජිත් ප්‍රේමදාස කියන ඕනට වසන්තා හඳපාංගොඩට අනිත් ඔය එතකොට සනත් නිශාන්තගේ නෝනට ඒගොල්ලන්ට අපහාස කරනකොට ඒවා කාන්තා හිංසන නොවෙන්නත් සමලිංගික අඩවියක් පොත්වලට ඇතුළත් කරා කියලා කෑ ගහනකොට ඒකට හරින්ට බයින වගේ ඇහැලා කෑ ගහන මිනිස්සුන්ට ඒක විතරක් කාන්තා හිංසන වෙන්නත් ඒක අරුමුදුම වෙනස මොකද්ද කියලා ඩෝබි අප්පු වහමිලා කුණු හරපෙන් බැන්නත් කවන්නේ හා රියැක්ෂන් දැම්මත් කවන්නේ යටින් ලියාගෙන යනවනම් අපිට හරි ලේසි ඉතිරි ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න ඒක බලලා මේ මිනිස්සුන්ගේ තමන්ගේ අධ්‍යාපන මට්ටමනේ ඉතින් ඒ කාලේ ඉඳලා ගෙවල් වලට